තනිකම තුලත් සැබෑ ආදරවන්තයින් සොයා ගැනීමට පහසු බව මිනිසුන්ට අමතක වීම දුකට කාරණාවක්. තමන්ව නිවැරදිව දන්න තමන්ට කෙසේ කොහොම ආදරය කළ යුතුද යන්න සැබෑවටම නිවැරදිව දන්නා ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සිටින්නේ තමා තුළමය. එයට ඉඩතුන් සැනින් මිනිසුන් ජීවිතය තුළ නවමු පරිච්ඡේදයක් පෙරලා කනු ඇත. පාළුවේ හිතන්න. හුදකලාවේ වරක් හෝ ජීවත් වන්න. සැබෑ ආදරයත් සැබෑ සතුටත් ඔබට හමුවනු ඇත. ඔබ දන්නා තරමට වඩා දෙයක් ඔබ ගැන දැනගත යුතුය. කෙසේ ශක්තිමත් විය යුතුද කෙසේ දුර්වල විය යුතුද යන්න තමන්ටම කියා දිය යුතුය. අවසානයේ මා ප්‍රාර්ථනා කරන ජීවිතය ගෙවීමට හැකි නම් එය මගේ තෘප්තියයි. මම එයට ආසා කරමි. ඉදින් මේ මගේ ජීවිතය එය මා ගත කරන්නේ මට උමනා ලෙසය.